අයිබෝන් හැමෝටම අපි මේ අවුරුද්දේ ફોකස් එක මේ SLP courier COD සහ EMS data දාලා බාර ගන්න data දාලා බෙදන්න තමයි පරමාර්ථය. ඒ හින්දා ඔයගොල්ලන්ට අපහැදිලිත්වයන් කීපයක් පැහැදිලි කරන්න මම වීඩියෝ කීපයක් දෙකක් හෝ තුනක් කෙටි කාලයක ඇතුළත කරන්න බලාපොරොත්තු වෙන එක. පළවෙනි එක ඔයගොල්ලෝ data දාලා item එක accept කරන්නේ කොහොමද? දෙවෙනි එක ඒක delivery කරලා mark delivery කරන්නේ කොහොමද? beat එකට දාන්නේ කොහොමද? mark delivery කරන්නේ කොහොමද කියන කාරණා තුන අපි කොටස් තුනකට වගේ බලමු. මේකේ පළවෙනි එක මම කරන්නම් දැන්. තුන්වෙනි කොටස post beat add කරන එකයි postman එක දාන එකයි බෙදලා ආවට පස්සේ mark delivery කරන එකයි. ඒක සබ් ටීම් වල කොට දෙන එක අහලා තිබුණා. ඒ හින්දා ඒගොල්ලෝ mobile phones වලින් කරන එක මම වෙනම කරන්නම්. දැන් කරන්න යන්නේ item එකක් බාර ගන්න හැටි. ඒක නම් කෙටියෙන් ඉක්මනට කරන්නම්. මේ ඔයගොල්ලන්ගේ screen එක පේන්න ඇති. මුලින්ම මම data එකක් දාන විදිහ වෙනනම් අපි බලමු. ඉස්සලම keyboard එකේ ඇඟිලි ඔක්කොම තියාන ගාලා පුරුදු වෙන්න ඕනේ. මේවා training වලදී කව වෙයි ඔයගොල්ලන්ට. gram 50 ගාපුවම මෙතන 200 වැටෙනවා. ඊට පස්සේ tab එකෙන් යන්න 200යි. ඊට පස්සේ senders name මම මේකේ ලේසියට දානවා මගේ නම තුසිත. ඇඟිලි 10ම type කරන්න පුළුවන් දෙන වෙලාව නවත්ත ගන්න. mobile number මම දානවා මගේ number එකම 828 88 28. ඊට පස්සේ tab එකෙන් යන්න receivers name ආපහු මගේ නම දානවා තුසිත උලංගමුව. ඊට පස්සේ tab එකකින් යන්න address lane 1 lane 2 city 1 city 2 කියන ඒවාට වෙනම යන්න ඕනේ නෑ. මම මේකේ ගහනවා number 143 ඊට පස්සේ අම්පිටිය road candy. මේ ඔක්කොම එකේම ගහලා දාන්න පුළුවන්. ඒකට කාලය ඉතුරු වෙනවා. ඊට පස්සේ tab එකකින් යන්න address lane 2 එකට ගියා 2 එකට ගියා city එකට ගියා barcode එක විතර මම ගහනවා AB 000000003 enter කරනවා LK. මේක ටෙස්ට් නම්බර් එකක් දාලා ස්ටෝර් කරනවා. ස්ටෝර් කරාට පස්සේ රිසිට් එක පේනවා. හරි. ඒක මම print එකක් ගන්නෙ නෑ. මෙතනින් පළවෙනි කොටස බාර ගැනීමේ කොටස අවසන් කරනවා. ඊට පස්සේ අපි ඊළඟ එකේදී බලමු dispatch කරන එක ඔයගලන්ට පුරුදුයි. අපි බලමු mark receive කරන එකයි add to beat සහ add article to beat කියන එක බලමු.